බබා පැටියෝ මන් දැන් ඔයාලට කීයෙන් ඉඳන්ද ගන්නෙ? ඇයි ෆෝන් ආන්සර් කරන්නේ නැත්තේ? හරි මට තේරෙනවා හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් එහෙමයි කියලා අපිට මේකෙන් පැනලා යන්න බෑ. ඔයාට අපේ අම්මට කවදම හරි දවසක පැටියෝ මුණ දෙන්න වෙනවා. තේරුණාද? හරි අනික ඔයා බය වෙන්න එපා. මං ඔයාට එහා පැත්තේ රෙස්ටෝරන්ට් එකේ ඉන්නේ. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. දැන් අම්මා මාව මෙතනින් ඩ්‍රොප් කරලා ගියේ. එයාගේ සිකියුරිටිලා දෙන්න දැන් ඒ ඔයාව ඔතනින් ගන්න. හරිද? හරිද අපේ අම්මා හිතාගෙන ඉන්නවා ෆෝන් කරගන්න බැරි නිකමෙක් කියලා. අනිත් එක එයා කොච්චර බිස්නස් කාරියෙක් වුණත් එයා අවංකවට කැමති පැටියෝ. ඔයා කෙලින්ම ඇත්ත කතා කරන්න. ඔයා කවුද කියලා කියන්න. එතකොට ඉතින් එයා නිකම්ම සර්ප්‍රයිස් අනිත් එක පැටියෝ මට නම් බෑ ඔයා නැතුව ඉන්න. ඔයාත් කියන්න ඔයාට මම නැතුව ඉන්න බෑ කියලා. අපේ අම්මෝ එක කතා කියලා ඔයාව අල්ලගන්න බලයි. ඒවට අහු වෙන්න එපා. ඔයා කෙලින්ම ඇත්තම කියන්න. ඔයා කියන්න ඔයාට ඇත්තටම සල්ලි තියෙනවා. මම හොඳට බලා කියා ගන්න මට කන්න බොන්න දෙන්න. ඔයාට ඕන තරම් සල්ලි තියෙනවා කියන්න පැටියෝ. අනේ ප්ලීස් මේක ගොඩ දාගන්න කොහොම හරි. එහෙම කිව්වහම මේ අපේ අම්මා තේරුම් ගනි. අපේ අම්මා තේරුම් ගනි ඔයාට ඕන තරම් සල්ලි තියෙනවා කියලා. සිවිල්. मैडम ඇවිල්ලා ඉන්නේ. යමු මෙතන මේ hina වෙන්න වෙලාවක් නැහැ. තේරෙන්නේ නැද්ද කියන දේ? බබා ඔයා යන්න ඔය කතා කරන ඇත්ත එක්ක. මොකද අපේ අම්මට වෙලාවට වැඩ වෙනවා. යමු. යන්න. ආන්ටි මේ අනම්මන කතා ඕනේ දුක මට ඔක්කොම කියලායි තියෙන්නේ මම තමුන් ගැන සේරම විස්තර දන්නවා හරිද ඒ තාටි මේ මං තාම කතා කරලා ඉවර නෑ අනික තමුන්ට කොහොමද තේරෙනව ඇතිනේ තමුන් වගේ සාමාන්‍ය කෙනෙකුට මගේ දුව විනෝ වගේ කෙනෙක්ව කොහොමද ගැලපෙන්නේ නෑ කියලා තේරුණාද මට තේරෙන්නේ නෑ ආන්ටි තේරුන්නේ නැහැ? යකෝ මටත් තේරුණා මැඩම් කියපු එක. ඒකනේ මේ අපි මූතරම්වත් ඉගෙනගෙන නෑනේ. ඒත් මොකට තේරුන්නේ නැලු. ඇයි උඹ බබාද? තේරුණා මොකද අඟඩි පැලෙන්න ඇති නවත්තනවා උක මමයි මෙතන කතා කරන්නේ තමුන්ගේ නම සිරිල් ගම දෙනියායි තාත්තා ගොවියෙක් අම්මා ගෘහණියක් රස්සාවක් කරන්නේ නෑ තමුන් පවුලේ එකම පිරිමි ළමයි මම හරිද හරි ආන්ටි මේ අහන එකට විතරක් උත්තර දීපන් ඈ. ඔව් මේ අනම්මනම් වර්ඩ්ස් වලින් දාන්න එපා මේ. එහෙම වුණොත් තමන් ඉවරයි. ඔව් දෙන්න තියෙන මොකද කන්නඩි පැලෙන්න ඇති ඊට පස්සේ තමුන් O level වෙනකන් ඉගෙන ගන්න. ඒ පැත්තේ තියෙන ඉස්කෝල 3කට යනවා. මොකද ගොඩාක් ඉස්කෝල තමුන්ට සෙට් වෙන්නේ නැහැ. පස්සේ තමුන් O level කරන. හැබැයි ඒක පාස් වෙන්නේ සාමාන්‍ය විදියට. ඊට පස්සේ තමුන් A level වලට කරනවා maths. හරිද? හරිද? ඔව් තමුන් බලනවා ඇති මං කොහොමද මේ ඔක්කොම දන්නේ කියලා. මොකද මේ නිල්මිනී වැඩකට බැස්සොත් A to Z ඔයලා බලලා තමයි වැඩේට බහි. තේරුණාද? ඊට පස්සේ තමුන් A level විභාගේ කරනවා. හැබැයි ඒකෙදී
පළවෙනි පාරෙන්ම ෆිසික්ස් වලට ඒකක් අරගෙන හොඳට විභාගේ පාස් වෙනවා. පාස් වෙලා එහෙම කොයිද මූවේ අනිවාර්යෙන් අල්ලි හොරයක් කරලා තියෙන්න ඇති මොකක් හරි. ඔව් මේ නැත්තම් කොහොමද මූ එහෙම පාස් වෙන්නේ? මේ ඕලි වලුත් හොඳට පාස් නැතුව. දෙන්න තියෙන මොකක් කන්නඩි පැලට බොර්ගිනොත්. හොර කළා නෙමෙයි. මම මෙයා ගැන හොයලා බැලුවා. මෙයා ෆිසික්ස් වලට ෆස්ට් හයි එකේදීම ජොයින් වෙලා තියෙනවා. දර්ශන උකුවෙල සර්ගේ ඔන්ලයින් තියරි ක්ලාස් වලට ගමේ ඉඳන්. එහෙම සම්බන්ධ වෙච්ච නිසා තමයි මෙයා හරි ට්‍රැක් එකට වැටිලා වැඩේ ගොඩ දාගත්තේ. මම හරිද? හරිද? ඔව් හරි. මේ අර අවුරුදු ගානක් දිගටම හොඳම රිසර්ච් තියෙන ෆිසික්ස් පන්තිය නේද ඔය? මම දැකලා තියෙනවා ටීවී එකේ ඇඩ් එකක් යනවා. ඔව් ඒක තමයි. මෙවර ප්‍රථමයන් 7ක් සහ ඒ සාමාර්ථ 700ක් ඉක්මවමින් ප්‍රතිඵල වලින් මෙන්ම සිසුන් ප්‍රමාණයෙන්ද ලංකාවේ අංක 1 භෞතික විද්‍යා පාඨමාලාව කොළඹ මහනුවර කුරුණෑගල කෑගල්ල සහ ඔන්ලයින් නව පන්ති අරඹයි විමසින් 0713 444 555. ඊට පස්සේ තමුන් කැම්පස් යනවා. හරිනේ? කැම්පස් කියන්නේ තමුන් ගැන ඊට පස්සේ හොයලා වැඩක් නෑ. අපි දන්නවනේ ඔය කැම්පස් යන්නේ උන් ගැන. කඩ කප්පල් කාරයෝ. ඒ කිව්වේ ආන්ටි? ඒ කිව්වේ ඉංග්‍රීසි ඔඩිය මුල් ලකුර. තමස ඒක දන්නේ නැද්ද? ඔව් කොම්පරස් නහනවත් දෙන්නට උගේ කංගඩි පැලෙන්න. හරි. මං කෙලින්ම කාරණාවට බහින්නම්කෝ. මේ මම මගේ දුවට හොඳ කොල්ලෙක් කතා කරලා තියෙනවා. මතක තියාගන්නවා. තාමුන් වගේ 2.5 ජීත්‍රිකාරයෙක් නෙවෙයි. හොඳ අවංක ලස්සන බිස්නස්මන් නෙවෙයි. මම කෙලින්ම කියන්න. තමුන් මගේ දුවගෙන් අයින් වෙන්න ඕන. හරිද? තේරුණාද? මට කියනවා තමුන් මගේ දුවගෙන් අයින් වෙන්න කීයක් ඕනේ? තමුසේ මගේ දුවගෙන් අයින් වෙන්න තමුන් කීයක් ඕනද? ඒ කිව්වේ මට කිසි දෙයක් තේරුන්නේ නෑ ආන්ටි. මුට ආයෙත් තේරෙන්නේ නැලු ඉතින්. යකෝ මුට සිංහල තේරෙන්නේ නැද්ද? ඇඩම් අහන්නේ අපේ බේබිගෙන් ඈත් වෙන්න තමුන්ට කීයක් ඕනද කියලා. මොකද එයාට දැනටමත් කෙනෙක් කොහෙල ඉන්නේ. මුට ඒකත් තේරෙන්නේ නැද්ද කොහෙද මු මේ hina වෙන්නේ? ඉතින් නෝන මොකක්ද පැලෙන්න. ආන්ටි මම බිනෝට ආදරය කරේ කවදාවත් අතාරින්න බලාගෙන නෙවෙයි. ඒක හරි අවංක ආදරයක්. ලක්ෂ 10ක් දෙන්න. ලක්ෂ 20ක්. ලක්ෂ 30ක්. ආන්ටි මං හිතන්නේ ආන්ටි මං ගැන හරියටම දන්නේ නැහැ. මේ සිරිල් එහෙම සල්ලි වලට යට වෙන කෙනෙක් නෙවෙයි. ලක්ෂ 50ක් දෙන්නම් මොකද කියන්නේ? මේ අහනවා තම. මට මගේ දුවගේ ජීවිතේ වටිනවා. මට මගේ පරම්පරාව වටිනවා. අනිත් එක තමුසේ අවංක නෑ කියලා මට තේරෙනවා. ඒක නිසා මේ ගාන අරගෙන මගේ දුවගේ ජීවිතෙන් සදහටම අයින් වෙනවා. මොකද මූදේ ඉන්නේ එක බාලුවා නෙවෙයිනේ. තේරුණාද? ආන්ටි මුහුදේ කොච්චර මාළු මිටියක් මගේ ලෝකෙ ඉන්න එකම හඳ මගේ බිනෝ විතරයි. ඒ හඳ හැමදාම මගේ ලෝකෙට පායනවා. ඒක පායන්න නැතුව තියන්නේ නැහැ. ඒක නිසා මොනවා දුන්නත් මගේ බිනෝ මං අතාරින්නේ නැහැ. ලක්ෂ 60යි. අතාරින්නේ නැහැ. ලක්ෂ 75යි. නෑ මං අතාරින්නේ නැහැ. ලක්ෂ 80යි. ලක්ෂ 90යි. ලක්ෂ 95යි. මොකද පුරා? නෑ ඉතින් මැඩම් කොහොමවත් වැඩි කරනවානේ. ඒකයි අපි පොඩි සපෝට් එකක් දුන්නේ. ඒකනේ මැඩම් නිකන් මහන්සි වෙන්න ඕනේ නෑනේ.
ආන්ටි ඔය මොන ගාන දුන්නත් මගේ බිනෝ මං අතාරින්නේ නෑ. ඒක ගලේ කෙටු අකුරක් වගේ ස්ථිරයි. මොකද මට ඕන මගේ බිනෝ විතරයි. මට ඕන ඉච්චරයි. මට පුළුවන් එයාට කන්න දින්න දෙන්න හොඳට. ලක්ෂ 150. ලක්ෂ 150යි. මොකද කියන්නේ? එවයි ආන්ටි මම කැමති නෑ. මොකද බිනෝ වෙනුවෙන් මට ඔය සල්ලි ලොකු නෑ ආන්ටි. ලක්ෂ 200යි. ලක්ෂ 200යි. මොකද කියන්නේ? ඒත් ආන්ටි මට බිනෝ මොන විදිහකින්වත් අතාරින්න බෑ ආන්ටි. ලක්ෂ 250යි. ලක්ෂ 250යි. මොකද කියන්නේ තමු? මේවා ආන්ටි අහසේ ඉතින් හද තිබුණට අමාවක දවසුත් තියෙනවා ඉතින්. ඒත් බෑ මං ඕකට අහුවෙන්නේ නෑ. බිනෝ තමයි මගේ ආදරේ. මං බිනෝව අතාරින්නේ නෑ. ලක්ෂ 300යි. ලක්ෂ 300යි. මොකද කියන්නේ? ඇති හොඳටම ඇති. ආන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ. මම මගේ බිනෝට ආදරේ. ඒ ආදරේ හරි විශාලයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඒත් මට දැන් තේරෙනවා අම්ම කෙනෙක් දුවෙන්ට කොච්චර ආදරේද කියලා. ඒ ආදරෙත් හරි විශාලයි. ඉතින් ඒ ආදරේට ගරු කළා. මම බිනෝගෙන් අයින් වෙන්න. මට මේ මොනවත් එපා. මං අයින් වෙලා යන්නම්. මට මේ මොනවත් එපා. මේ නිකම් අයින් වෙනවා කියන්නේ මොකක් ගන්න නැතුව? ඒකනේ මු මාර රෙස්පෙක්ටබල් එකන්නේ. ඒකනේ අකෝ. මුලින් ඉඳලා මුංග සැක කරලා උඹට ගහනකොට කන්නත් ටැලන්ට්. ගෙන් හොඳ එකක්. ඒත් ආන්ටි දෙන නිසා මං ওই ලක්ෂ 300 අරන් අයින් වෙන්න. හැබැයි ඒක ගන්නේ මට සල්ලි ඕන නිසා නෙවෙයි. මට මගේ බිනෝව මතක් වෙන්න තියෙන අන්තිම දේ ඕක නිසා. කියන්නේ තමුන් මේ නීඩ් එකට කැමති. කැමති ඇන්ටි. ඒක තමයි කිව්වේ කැමති. ඒ කියන්නේ කැමති. කැමති යන්නේ ඒකනේ කිව්වේ කැමති. සුනිල් අසල්ලි අරගෙන එන්න. මෙන්න මගේ දුවගෙන් තමුන් අයින් වෙන්න ඉල්ලපු ලක්ෂ 300. thank you ආන්ටි thank you. කොම්බඩ ගොඩක් තිරුනේ මේ ගානට ඇතිනේ. මේ නිල්මී ගාව බොරු නෑ. උතර ගාන හරියටම හරි. මතක තියාගන්න ඕන එක. මේක අරගෙන ආයේ පැත්ත පලාතේ කමුට පස් පා ගන්න බෑ. තේරුණාද? අම්මෝ දෙන්නක කමඩි පැලෙන්න. හරි ආන්ටි. ආයිත් මම මේ පැත්තේ ඉන්නේ මට මණික මට බිනෝ නැහැ. මට මේ සල්ලි තිබුණම ඇති. thank you දැන් එහෙනම් යන්න පුළුවන්. යන්න පුළුවන්. හරි ආන්ටි නම් ගිහින් එන්නම් මේ දෙවි වීතයි. මේ එළුවේ යන්න විතරයි. ආයේ මේ පැත්ත පලාතේ එන්න බෑ. යන්න. මේ දැන් මේ පිට එන්න කියනකො දැක්කනේ අරුගේ තරම. මැඩම් මං අර සල්ලි ගන්න කියෙන්නේ බේබිට කිව්වා. මේ නිල්මිනි දැනගත්තා. ඒක අවක් එකෙක් නෙවෙන බං. සල්ලි වලට යට වෙන කැට්බෝට් ලවර්ස්. අපිට Hi අම්මා. Hi අම්මා. කොහොමද සිරි? ආව නේද? කතා කරගත්ත දෙයක් මොකද අම්මා කිව්වේ? අම්මා කියන්නේ මම ඇති නවත්තනවා. මේ වීඩියෝ එක.
බලන්න මේ වීඩියෝ. වීඩියෝ මේ නිල්මිනිට කවදාවත් බොරු කරන්න බෑ. හරි? මිනිහා හිතන්නේ නැති මාවරවට්ට. ගුණා හැරෙනකොටම මැඩම් උඹට නෙවෙයි ගොනෝ. මැඩම් උඹටත් නෙවෙයි ගොනෝ. ගුණා හැරෙනකොට මට කියන්න පුළුවන් මොකටද හැරෙන්නේ කියලා. ඌ හිතුවා මාව රවට්ටන්න. මේ නිල්මිනි එහෙම රවට්ටන්න පුළුවන්ද? පේරව නේද? දැන් උඹටත් උත්තර නෑනේ ඕවට. ඕවට උත්තර නෑනේ. උඹත් රවටුණානේ. මේ මොකෙද්ද මේ? ඈ? මේ මොකෙද්ද? කොහොනේ මගේ සිරිල්? මොනව කරනවද මන් දන්නේ මේ මෝඩ ජෝඩුවත් එක්ක එකතු වෙලා. අනේ කොහොමද බැන්ඩියා? අනේ සොරි අම්මා පොඩ්ඩක් පරක් වුණා. ඇත්තට මේ මම ටේබල් එකට ෆෝන් එක තියලා වොෂ්රූම් එකට ගියා. එද්දි ෆෝන් එක නැහැ. පස්සේ මම මේක හොයලා නැති තැන මේ මම සිම් එක කැන්සල් කරා. ඒකයි පොඩ්ඩක් පරක් වුණේ. පපා ඔයත් ආවද? අනේ මගේ පැටියෝ ඔයා මාව දැක්කේ නැද්ද මෙච්චර ලොකුට ඉඳලා? ඔයා ඉතින් මගේ චූටි කෙල්ලනේ. අනේ මගේ සිරිල් පැටියා. අම්මා මේ තමයි අම්මා මගේ සිරිල්. බබා කියලා කිව්වට මෙයා software company එක ඕන කෙනෙක්. අනේ සර්ප්‍රයිස්